guys, කොහමද ඔයාලට මම මේ වීඩියෝ එක නම් අරන් දැන් දවස් 3-4ක් වෙනවා. මම මේක ගත්තේ හොලි දවසේ මම එනට අප්ලෝඩ් කරන්නම් කියලා හිතන් හිටියට මට අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මොකද මේ මට වැඩ හින්දා මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම අද යන්නේ අහමදාබාද් නගරේ තියෙන ලොකුම මාකට් එකට. මම මේ මාකට් එකට අද යන්නේ. මොකද හොලි දවසේ මට වෝටර් ගන් ගන්න ඕනි බබාලට. වෝටර් ගන් කියන්නේ අපි කලර්ස් දාලා හොලි දවසට කලර්ස් ප්ලේ කරනවා නේද? ඔයාලා දන්නවනේ මොකද හොලි උත්සවය කියන්නේ කියලා. ඒ කලර්ස් ප්ලේ කරන එකට වෝටර් ගන් ගන්න ඕනි බබාලා දෙන්නට. ඒ වෝටර් ගන් ගන්න තමයි යන්නේ. මේ අහමදාබාද් සිටි එක මාරම විදිහට ලස්සනයි. ගොඩාක් නාගරිකයන් වෙච්ච නගරයක්. මොකද මේක මෝදිතුමා උපන් නගරේ නිසා මෝදිතුමා පුදුම විදිහට මෙම නගරේ ලස්සන කරනවා. මේ දෙපැත්තේ රටේ ඉඳිගස් හදනවා. එක එක ලොකු ලොකු ස්ටැචුස් තියෙනවා. එක එක නිර්මාණ ලොකු ෆ්ලෑට් මල් හැමදේම වගේ තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ මේ ඉස්සරහින් පේන්න ඔයාලට අහමදාබාද් වල තියෙන ලොකුම වටරවුම. දැන් අපි මේ මාකට් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනව නේද? කුඩ මිනිස්සු හරි අමාරුයි යන්න එන්න. ඔයාලා දන්නවා ඇතිනේ ඉන්දියාවේ ජනගහනය වැඩි හින්දා ඒ තරමට මිනිස්සු මේ මාකට් එකේ මාර විදියට බඩු ගණන් අඩුයි. ඔයාලට එහෙම ආවනම් පිස්සු එතන ඒ තරම් බඩු ගන්න තියෙනවා. මේ තියෙන කලිසම් 3ක් රුපියල් ඉන්දියාවේ සල් වලින් රුපියල් 150ක් වෙන්නේ. කියන්නේ මට හිතෙන්නේ නම් ලංකාවේ සල් වලින් 400ක් වගේ. මේ වලලු සෙට් එකක් ගන්න ඕනි මට මේ හෝලි වලට. මේ වලලු සෙට් එක වලලු 12ක් තියෙනවා. රුපියල් 100ක් තමයි වෙන්නේ. අපි ඉස්සරහට යමුකෝ. මොකද ගණන් අඩුවට ගොඩක් ඒවා තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. බෑග්, ෂෝල්, සෙරෙප්පු හැමදේම වගේ පුදුම විදියට ගණන් අඩුයි. දැන් අපි මේ අපේ බබාලට වෝටර් ගන් ගන්න තැනකට ආවා. ඒ වුණාට එතන ඉන්න තැන නම් වෝටර් ගන් මාර විදිහටම ගණන්. ඒ කියන්නේ රුපියල් 250ක්. ඒ කියන්නේ ලංකාවේ සල් වලින් රුපියල් 800ක් විතර වෙනවා. මේ මොනවා කරන්නද ඉතින් දැන් ගන්න ඕනි බබාලට වෝටර් ගන්. එඳ බබාලා දෙන්නට වෝටර් ගන් දෙකකුත් අපි අරගෙන අපි දැන් මේ ඉස්සරහට යනවා. ඔයාලට පේන වෙදිනේ ලස්සන කුරුතා, ෂර්ට්, කෝට්, සෙට්, බෑග්ස් හැමදේම තියෙනවා. මේ බෑග් එක රුපියල් 100ක් 300ක් අතර තමයි යන්නේ. තමන්ට කැමති බෑග් එකක් ගන්න පුළුවන්. හෑන්ඩ් බෑග්, කැරි බෑග්, බෑග් පැක් හැමදේම තියෙනවා. අර විදිහට ගණන් අඩුයි. ක්වොලිටි එකත් මාර විදිහට ගණන් අඩුයි. අපේ කට්ටිය ලංකාවට ගෙනලා බෑග් විකුණන්නේ මේ වගේ තැන් වලින් තොග ගන්නට අඩුවට අරගෙන තමයි. බලන්නකො මේ පුංචි බබාලට අනේ ගෙන්නමට මාර විදිහට ලස්සන සල්වර් කිට් තියෙනවා. මට ඉතින් ඉන්නේ කොල්ල දෙන්නෙකින්ද මොනවා කරන්නද ඉතින් නේද? ඒ වෙලාවට තමයි ගෑනු මේ හිටියනම් කියලා හොඳයි කියලා හිතෙන්නේ. මේ තියෙන්නේ මාර විදිහටම මේ සෙරෙප්පු සපත්තු මේ සෙරෙප්පු කුට්ටමක් කැමති එකක් අපිට ගන්න පුළුවන්. ඒ සෙරෙප්පු කුට්ටමක් 150යි. සපත්තු කුට්ටමක් ඕනේ සපත්තු කුට්ටමක් රුපියල් 200යි තමයි වෙන්නේ. පිස්සු හැදෙනවා ඉතින් කියපුවම බලන්නකො පාට ලෝකයක් වගේ තෝරගන්නවත් තේරෙන්නේ නැහැ. මට දැන් හිතා ගන්න පුළුවන් අපි කෙල්ලන්ගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා. පිස්සු හැදෙනවා ඉතින්. ඔයාලා දන්නවනේ ඉන්දියාව කියන්නේ තනිකර shopping කරන්න සුරපුරයක් තමයි. ඔන්න ඉතින් බබාලගෙන් බේරිලා යන්න බැරි එකම තැන ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ නෙමෙයි මොන රටක වුණත් බබාලම තමයි සෙල්ලම් බඩු දැක්ක පිස්සු හැදෙනවා. මේ සෙල්ලම් බඩු කෑලි 3ක් අපිට ගන්න පුළුවන්. කැමති කෑලි 3ක් තෝරගන්න පුළුවන්. කැමති කෑලි 3ක් 150ක් වෙන්නේ. අපේ බබා හැමදේම අඬනවා. ඒ හින්දා මම ඉතින් ඕන් අද අරන් දෙනවා. කැමල් කෙනෙකුයි, ටයිගර් කෙනෙකුයි, ලයන් කෙනෙකුයි අරන් දෙනවා. බලන්නකො මාර විදිහට පාට ලෝකයක්. බලන්න සෙල්ලම් බඩුත් ඒ වගේම තමයි. සෙල්ලම් බඩුත් කෑලි 3ක් අපිට තෝරගන්න පුළුවන්. රුපියල් 150ක් වගේ තමයි වෙන්නේ. ඔන්න කෙල්ලෝ පිස්සු වටන එකම තැන. මේ මුදු වලලු කරාඹු මේ හැම එකක්ම එකක් රුපියල් 60ක් තමයි වෙන්නේ. පාට ඒවා තිනවා. දැක්කම ඉතින් පිස්සු හැදෙනව නේද ඉතින් ඔයාලට. මෙන්න මේකයි ඉන්දියාව කියන්නේ තනිකරම shopping කරන්න හොඳම තැනක්. ගණන් අඩුවට මාරු විදිහට ලාභයට බඩු අපිට ගන්න පුළුවන්. බිස්නස් කරන කෙනෙක් නම් ඉන්දියාවේ විතර බඩු අරගෙන ගියත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මේ බලන්නකො මාරු විදිහට මේ උන් එකක් රුපියල් 60ක් වෙන්නේ. පාට ලෝකයක් වගේනේ මාර ලස්සනයි. මොකක්ද ඕනි කියලා මටම තෝරගන්න බෑ. දැන් අපි ඉතින් මේ මාකට් එකේ ඉඳන් ඇවිදලා හරි මහන්සි. මොකද දැන් මේ දවස්වල ඉන්දියාවට මාර විදියට රස්නේ
සෙල්සියස් අංශක 40ටත් වඩා වැඩි මට හිතෙන විදිහට උෂ්ණත්වය. ඒ හින්දා දැන් අපි ආව මේ සර්බත් බොන්න. ඔයාලා දන්නවනේ මේ සර්බත් කියන්නේ සරුවත්. මේ ඉන්දියාවේ මෙතන මේ අංකල් මාර විදිහට දෙහි සරුවත් හදනවා. එයාලා ඒකට මින්ට් කොළ, කොත්තමල්ලි කොළ, මසාලා ඒ හැමදේම මිශ්‍රණයක් වගේ හදලා පේස්ට් එකක් ඒ දෙහි බීම එක ඇතුළට දානවා. දාලා තමයි මේ දෙහි බීම එක හදන්නේ. ඒක මාරම විදිහට රහයි. ඒ හින්දා මේ කොහොම හරි ඉතින් මම ඒ අංකල්ට කිව්වා අයිස් වැඩිපුර මට දාලා දෙන්න කියලා. මොකද මේ සීතල කාලේ හින්දා මාර විදිහට වතුර තිබහ වෙන්නේ. බබාලා දෙන්නට මම බ්ලූබෙරි එකක් ගත්තා. බබාලා දෙන්න හරි ආසයි බ්ලූබෙරි ජූස් බොන්න. බබාලා දෙන්නටත් ගත්තා. කොත්තමල්ලි කුඩු හැමදේම මිශ්‍ර කරලා තමයි ඒ ජූස් එක හදන්නේ. ටිකක් වෙලා යනවා ඒ හින්දා. ඔන්න බ්ලැක් සෝල්ට්. මෙයාලා කන කෑම හැම එකටම බ්ලැක් සෝල්ට් දානවා. මොකද බ්ලැක් සෝල්ට් වල අමුතුම රහක් එනවා. අපේ ලුණු වගේ නෙමෙයි. ඒ බ්ලැක් සෝල්ට් එකේ මාරම අමුතු රහක් එනවා. ඒ කෑමක මාර රස වෙනවා. ජූස් වලට මෙයාලා පළතුරක් කෑවත් පළතුරු වලට ඉහලා කන්නේ. ජූස් එකක් කිව්වොත් ජූස් එකට දානවා. කෑම එකක් කිව්වොත් කෑම එකට බ්ලැක් සෝල්ට් අනිවාර්යෙන් දානවා. මාර විදියට රසයි ඒක. දැන් අංකල් දෙහි ගෙඩිය පලා ගන්න තමයි යන්නේ. මේ ඔන්න දෙහි ගෙඩිය පලා ගත්තා. දැන් ඉතින් අංකල් මේ දැන් අපි හදාගන්න දෙහි මිශ්‍රණයට දෙහි එකතු කරගන්නවා. වැඩකිට කෑලි ටිකක් දාලා උඩ යටට හොල්ලලා දාලා ගහලා ඔන්න ඉතින් අංකල් මගේ හැන්සම් හබියට ජූස් එක ඉස්සෙල්ලාම දුන්නා. ඕ කැමරාව දැක්කම හැම හබියම වෙනස් වෙනා නේද මේ වගේ. කොහොම හරි දැන් මේ අපේ රෑ වෙලා අපේ හෝලි උත්සවයට කලින් පූජා දවසේ මේ පූජා දවසට අපේ සොසයිටි එකේ ඉන්න ඔක්කොමලා ගිනි මැලයක් ලොකු ගිනි මැලයක් ගහලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විලඳ ආට පිටි වලින් අපි පහනක් හදනවා. ඒ පහන පොල් වතුර සෙම්බුවකට දාලා මහත්තයයි නෝනයි මේ අත් අල්ලගෙන ඒ ගිනි මැලේවට යනවා. ගිනි මැලේවට ගිහිල්ලා මේ ප්‍රාර්ථනා කරනවා නෝනටයි මහත්තයාටයි දීර්ඝායුෂ ලැබෙන්න කියලා. මේ වගේ තමයි යන්නේ. තමන්ගේ පවුලේ කට්ටියත් එක්කත් යන්න පුළුවන්. බැඳලා නැති කට්ටිය ඉන්නවනම් බැඳලා ඉන්නවනම් මහත්තයයි නෝනයි තමයි මේ වගේ අත් අල්ලගෙන මේ ගිනි මැලේවට ගිහිල්ලා පූජා කරන්නේ. සෙම්බුවෙන් මේ වගේ පොඩ වතුර ඉහ විලඳ ගිනි මැලේට විසිකනවා. අපි ආට වලින් හදාගත්ත පහන යටින් තියලා පූජා කරලා අන්තිමේට අපිට ඕනියම අපි ආශිර්වාද කරගන්නවා. මේ පහුවෙනිදා උදේ දැන් අද තමයි හෝලි දවස. මේ හෝලි දවසේ මගේ බබාගේ යාළුවෝ ඇවිල්ලා තමයි මේ සෙල්ලම් කරන්නේ. මගේ ලොකු බබාගේ නම් මේ 3 වෙනි හෝලි උත්සවේ, මේ මගේ පුංචි බබාගේ නම් 1 වෙනි හෝලි සැමරුම. එයාට මාරු විදියට සොසයිටි එකේ ඉන්න කට්ටිය ආදරෙයි. මේ ලොකු බබයි මේ කට්ටිය ඔක්කොමලා දැන් සෙල්ලම් කරනවා. ඔයාලට පේනවා ඇතිනේ මාර විදිහට කට්ටිය එකමුතුයි ළමයි. ඔය වෝටර් ගන් ඔයාලට තමයි ඔයාලට කලර්ස් දානවා. මෙහි කලර්ස් ගන්න තියෙනවා. ඒ කලර්ස් වතුරත් එක්ක මිශ්‍ර කරලා තමයි ඔය වෝටර් ගන් ඇතුළට පුරවලා අපි සෙල්ලම් කරන්නේ. හිතනවා මගේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ YouTube channel එක Travel with my Indian husband subscribe කරලා මට support